සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අපි ලස්සන වීඩියෝ එකක් අරන් ආවා ආයෙමත් අප්සර බෝයි channel එකේ. ඉතින් අප්සර බෝයි channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා සම්පූර්ණ වීඩියෝ බලන්න set වෙන්න. ඉතින් මේ දානේ අපි දුන්නේ අපේ යාළුවාගේ පුංචි බලු පැටියා නැති වුණා. බලු පැටියා වෙනුවෙන්. ඔය යාළුවනේ ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි ලස්සන කෑමක් හදනවා. හරිම රස විදිහට මේ කෑම හදනවා. කෑම එක හදන්න විශේෂ හේතුව වෙන්නේ ඉතින් අපේ යාළුවාගේ පුංචි බලු පැටියා නැති වෙලා. ඉතින් බලු පැටියා වෙනුවෙන් අපි ඒ සත්තුන්ට පුංචි දානයක් දෙන්නයි හදන්නේ. ඉතින් බලු පැටියාගේ නම එලිනා. එලිනා තමයි නැති වෙලා තියෙන්නේ. එලිනා වෙනුවෙන් අපි රසම රස දානයක් දෙන්න හදන්නේ. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි ඒ දානේ දෙන්න ලෑස්ති වෙන විදිහ. මේ විදිහට අපි ඒ කට්ටියට කෑම බෙදන්න මෙන්න මේ විදිහට ඒක පොල් ටිකක් කඩාගෙන අපි සූදානම් වෙනවා. දැන් නම් දාන එක හොඳට හැදිලා තියෙන්නේ කියලා අපිට කිව්වා වෙනන්දා. කොහොමද අපි ඉස්සරහට මේ වැඩ ටික කරගෙන යන්නේ කියලා. අපේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඔය කටට පේන ඇති හරිම රස පාටට තියෙනවා මේ අපේ කෑම එක. ඉතින් මේ දාන්නේ නම් අපි මස් බටර් එක. ඒ කියන්නේ මස් අඹරලා බටර් එකක් විදිහට හදාගත්ත පේස්ට් එකක් වගේ කොටසක් අපි මේක දාගන්නවා මේ විදිහට. මේක හදලා ඉවරලා සත්තුන්ට දෙන්න කියලා. ඉතින් හරිම රස පාටයි. බලමු කොහොමද. ඉතින් අපි මේ දානේ ඇත්තරම දෙන්නේ එලිනා වෙනුවෙන්. ඉතින් අපේ සඳුන් අයියාගේ තමයි බලු පැටියා. ඉතින් ඔය කටට පේනවා ඇති අපි දැන් කෑම එක හදාගෙන ඉවරයි. බලමු අපි සාම්පල් එකක් ටෙස්ට් කරලා ගෙදර ඉන්න බල්ලට තමයි මේ දෙන්නේ. හරිම රසයි වගේ පේනවා ඇති. එයා දුන්න මස් කෑල්ල එකපාරම ගිලලා දැම්මා. ඉර වුණාද මන්දා. ඉතින් බලමු කොහොමද ඉතුරු සත්තු මේ කෑම ටික කන්නේ කියලා. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති හරිම රස පාටට නම් තියෙනවා මේ කෑම එක. ඉතින් අපි මේ විදිහට දැන් අපේ වාහනේ පුංචි වාහනේ මෙන්න මේ විදිහට පාරට ගන්නවා. පාරට අරන් ඉවරලා අපි දැන් ගම වටේ රවුමක් යන්නයි හදන්නේ. ඉතින් අපේ ගම දැකලත් නැතුව ඇති. ඉතින් ගම බලන්න කැමති අය මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉන්න. කොහොමද අපේ ගම ලස්සනයිද කියලා කියන්න. අවසානට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ගේ නම ලැසි. ලැසිටත් අපි දුන්න මෙන්න මේ විදිහට අපි හදපු දානේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට බල්ලෝ පන්නවුවා. ඒ වගේම එතකොට බල්ලොන්ට කෑම දුන්නට පස්සේ හපන්න ආවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වුණා. ඉතින් ඒ නිසා වීඩියෝ එක බලන්න දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මතක් කරනවා අප්සර බෝයි channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඒ වගේම අපේ අනිත් වීඩියෝ තවත් යාළුවන්ට බලන්න අනිවාර්යෙන් share කරන්න. එහෙනම් අපි මොකද වෙන්නේ කියලා බලමු ඉස්සරහට. ලස්සන බලු පැටියෙක් හම්බුණා. ලස්සන බලු පැටියට අපි මෙන්න මේ විදිහට අපි හදපු ටික දුන්නා. ඒ සපෝට් එකට පුංචි මල්ලිලා දෙන්නෙක් එකතු වුණා. පේනවා ඇති මල්ලි නම් බරටම වැඩ. ඉතින් මේ විදිහට තමයි අපි ඒ පින්කම කරේ. ඉතින් මම ආයෙත් මතක් කරනවා මේ පින්කම අපි කරන්නේ නැති වුණ එලිනා පුංචි බලු පැටියා වෙනුවෙන්. ඉතින් ඔය කටට පේනවා ඇති හරිම රසවත් වගේ අපි හදපු කෑම එක. අපි හදපු දාන එක හරිම රසවත් වගේ බල්ලෝ කාගෙන යනවා. මාරම රහ පාටයි. අපිට උපරිම සහයෝගය දෙනවා අපේ මල්ලිලා දෙන්න. ඉතින් ඒ දෙන්න තමයි වැඩිපුරම දානේ බෙදවුවේ. අපි බෙදලා දෙන එක ඒගොල්ලෝ තමයි පාර අයිනෙන් තිබ්බේ. පරිස්සමට ඔය කට්ටියත් මේ වගේ දේවල් කරනවා නම් පරිස්සමෙන් කරන්න. ඉස්සරහට අපි ලස්සන දේවල් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එකේ traveling vlog ඒ වගේම එක විදිහේ vlog තමයි කරන්න. ඉතින් අනිවාර්යෙන් ඒ නිසා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔය කට්ටියට ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් බලා ගන්න පුළුවන් මේ channel එකේ. එහෙනම් බලමු ඉස්සරහට තව මොකද වෙන්නේ කියලා.
ඇත්තටම කිව්වොත් අපේ පුංචි මලිලා දෙන්න නම් බැහැලම වැඩ. ඉතින් මේ විදිහට අපි බල්ලන් 100 ගණනකට විතර අපි කෑම දුන්නා. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙන්නේ කියලා. අපේ ගම වටේ තමයි යන්නේ. ඉතින් අපේ ගම දැකලා නැති අය මේ වීඩියෝ එක බලන්න කොහොමද අපේ ගම ලස්සනයිද හොඳයිද ගමේ පරිසරය කොහොමද ඒ දේවල් ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ගම වටේ පුංචි රවුමක් යන්නයි යන්නේ. වැටෙනවා. ඉතින් අනිවාර්යෙන් චුට්ටක් කෑවනම් අපි මේකට දාලා තියෙනවා උරුමස්, එතකොට චිකන්, එතකොට අරවල, මාළු, වට්ටක්කා ගොඩක් ಜಾති දාලා තියෙනවා. ඒ නිසා තමයි හරිම රසවත්. බල්ලෝ කැමති කෑම ගොඩක් අපි දාලා දිනවා මේකට. මේ විදිහට අපි තවත් තැනකින් අතර වෙලා බල්ලෝ 3 දෙනෙක් ලොකු බල්ලෙකුත් ඉන්නවා. ඉතින් ලොකු බල්ලටත් එක්ක අපි මේ විදිහට කෑම දෙනවා. ගොඩක් රස පාටයි, ඒ වගේම සුවඳයි බල්ලොන්ට. ඉතින් ආය කියන්න වචන නෑ. බල්ලෝ කන හොඳම කෑම එක වෙන්න ඕන මේක. බලමු ඉස්සරහට තව මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා. අපි vlog එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඔන්න ඉතින් අපි දුලාර බෝයි මල්ලිගේ ගේ ගාවින් මෙන්න මේ විදිහට යනවා. දුලාර බෝයි මල්ලිගේ බලු කුක්ක තමයි මේ ඉන්නේ. හදපු දාන එක තව ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ චුට්ටත් අපි ඉවර කරනවා කොහොම හරි ගම වටේ ගිහිල්ලා. ඉතින් බලමු කොච්චර ලස්සනට මේ වීඩියෝ එක ඉවර වෙයිද කියලා. ඉතින් අපිට මුහුණ දුන්න ප්‍රශ්න ගොඩක් ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔය කට්ටිය. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති හරිම රස පාටයි ඇත්තනම. මේ කට්ටිය කාගෙන යනවා. ඉතින් බලමු නේ මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම ආයෙමත් මතක් කරනවා අපේ channel එකේ දාලා තියෙන කලින් වීඩියෝ කන්තලේ ගැන ගොඩක් විස්තර අපි කරලා තියෙනවා. කන්තලේ ගැන ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තේ යන්න පුළුවන් තැන්, එතකොට අපි ගියපු තැන් ගොඩක් දේවල් අපේ channel එකේ දාලා තියෙනවා. ඒ නිසා ඒ වීඩියෝත් බලන්න කියලා මම ඔය කට්ටියට ආරාධනා කරනවා. ඉතින් අපි බලමු තව ඉස්සරහට තව යන්න තැනුත් තියෙනවා අපිට. ඒ තැන් වලටත් අපි යනවා. අපි බලමු ඉස්සරහට ලස්සන වීඩියෝ ගොඩක් අපේ channel එකෙන්. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි එනවා දැකලා බල්ලෝ සතුටින් වගේ කෑ ගහනවා. ඉතින් යාළුවනේ මේ වගේ ඔය කට්ටියත් මේ වගේ දේවල් කරයි කියලා මම හිතනවා අපේ වීඩියෝ බලලා. ඉතින් ඔය කට්ටියත් කරනවා නම් අපිට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපිත් කරලා තියෙනවා නැත්නම් අපිත් කරනවා. අනිවාර්යෙන් අපිත් කරනවා කියලා. ඒ වගේම ඉතින් ඔය කට්ටියට පුළුවන් නම් අපිට කමෙන්ට් එකක් දාන්න මේ වගේ දෙයක් කරොත් හොඳයි නේද අයියේ? මේ වගේ දෙයක් කරත් හොඳයි නේද මල්ලි කියලා. ඉතින් අපි ඒ දේවල් අනිවාර්යෙන් බලනවා. ඔයාලා කමෙන්ට් වලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. මේ විදිහේ ලස්සන බලුකුක් එක්ක අපි පස්සෙන් එනවා පේනවා. ඉතින් ඔය කට්ටිය බලමු මෙයාට කොහොමද මම කෑම දුන්නේ කියලා. මෙන්න බලන්න කොහොමද ඉතින් එයාගේ ආසාවෙන් එයා කන කෑමේකේ රස මම නම් හිතන්නේ අද හම්බුණ රසම කෑම එක වෙන්න ඕන මෙයාලට. ඔන්න ඉතින් තවත් අපේ ආඩම්බරකාර බලුකුක් එක්ක පේනවා ඇති. එයාත් ඇවිල්ලා ඉව කරනවා. හරිම රසයි කියලා හිතලා දැන් නම් ඔන්න කන්නයි හදන්නේ. ඉතින් පේනවා ඇති එයාත් කනවා. මෙයා නම් වයසක බලු පැටියෙක් වෙන්න ඕන. ඉතින් අපි මේ විදිහට සතුටින් අපි 5 දෙනා මේ විදිහට යනවා පේනවා ඇති. ඉතින් ඔය කටට පේනවා. ඉතින් තව අපිට ටිකයි තියෙන්නේ. ඒ ටිකත් අපි ඉවර කරන්න හදන්නේ. ඉතින් අපි තේක කොළ වලට තමයි මෙයාලට කෑම දුන්නේ. ඉතින් ඒ වගේම හල් මිල්ල කොළ තේක කොළ පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. ඉතින් ඔය කටට පේනවා ඇති රහ වැටිලා එක්කෙනෙක් අපේ පස්සෙන් එනවා. එයාට අපි තව එකක් දුන්නා. ඉතින් මේ විදිහේ ලස්සන වීඩියෝ බලන්න මම ආයෙමත් මතක් කරනවා අප්සර බෝයි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වගේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ පේනවනේ මෙයාලා රස වැටුණට පස්සේ කන විදිහ කරනවා. මේ දානේ අපි දුන්නේ අපේ යාළුවාගේ පුංචි එලිනා බලු පැටියා නැති වෙච්ච නිසා එයාට පින් ටිකක් අනුමෝදන් කරන්න කියලා හිතාගෙන තමයි මෙන්න මේ විදිහ අපි බලු පැටවුන්ට පුංචි දානයක් දුන්නේ. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මම ආයෙමත් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් ක්‍රියේටිව් ඒ වගේම ලස්සන traveling vlog එකකින් හරි මේ වගේ vlog එකකින් හරි යමු කියලා බලාපොරොත්තු වෙන්න. අදට අපි ওই කට්ටියකින් සමු ගන්නවා.
ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා.